සුබ දවසක් යාළුවනේ. ඔන්න ඉතින් ඔයාලා වදත් මගේ channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. මට හිතුණා ඉතින් ඔයාලට අද මගේ මුල්ම කේලස් වැන්න පෙන්වන්න. ඒ කියන්නේ දෙපාරකට විතර කන්න ඇති තරමට මම අද මේවා කැඩුවා. කොළ පාට ಜಾති දෙකක්, දම් පාට කේලයි, කොළ පාට එකයි. ඉතින් මම කලවන්නේ තමයි මේක හීනියට කපාගත්තේ. ඒ වගේම මගේ මේ සලාදත් ලස්සනටම හැදීගෙන එනවා. ඉතින් සලාදත් දවස ගානෙම කඩලා ගන්න පුළුවන්. ඉතින් අපි දවස් 3න් 3ට වගේ සලාදත් කඩ කෑමට ගන්නවා. ඉතින් මම මැල්ලුම් හදන විදිය ඔයාලට පෙන්නන්නේ. ඉතින් ඔයාලා කොහොම හදනවද කියලා මම දන්නේ. මේ විදිහට හදපුවම ලස්සනට මැල්ලුම කොළ පාටට තියාගන්න පුළුවන්. මේක තමයි මම හදන්නේ. මුලින්ම ලුණු අමිරිස් රම්පේ කරපිංචා ඔය ටික ටෙම්පරාදු කරනවා. හොඳට ටෙම්පරාදු වෙගෙන ඉද්දී මම මේ හදලා තියෙන මැල්ලුම් එක ඒකට කලවම් කරලා පොඩ්ඩක් වෙලා තියලා ගන්නවා විනාඩි 2ක් වගේ. මැල්ලුම්ට මම එකතු කරලා තියෙනවා පොල් ටිකක්, ඒ වගේම ලුණු ටිකක්, කහ ටිකක්. ඊට පස්සේ මෙන්න මේ විදියට කලවම් කරලා ගන්නවා. පොඩ්ඩක් මේක චුට්ට වෙලාවයි ලිපේ තියාගන්න, නැත්නම් මේකේ තියෙන කොළ පාට නැතුව යන සේරම. මෙන්න මේ විදිහට තමයි ඉතින් මම මැල්ලුම් හදන්නේ. ඊට පස්සේ ලිපෙන් බාලා ඉවරලා හොඳට ඇඹුල් ටිකක් දාගන්නවා. මම හදන මැල්ලුම් වලට ඉතින් මට ගොඩාක් ඇඹුල් ඕන. මැල්ලුමට ඉතින් ඇඹුල් නැහැ කියන්නේ මැල්ලුමින් ඇති වැඩක් නැහැ. හොඳට ඇඹුල් දාන්න ඕන මැල්ලුමට. ඉතින් මම කුස්සිය වැඩ කරන අතර මගේ මහත්තයා එළියේ වැඩක් එළියේ ඉතින් දැන් පොඩි වැඩ තියනවා කරන්න. අවුව ආපුවම ඉතින් මේවා තමයි කරන්නේ. එක දේවල් පාට කරනවා. මේ තියෙන්නේ මම අද උයන්න ගත්තු මාළු. මේ මාළු జాතියට කියන්නේ ඔරාටෝ කියලා. මේ විදියම මාළු වර්ගයක් තියෙනවා ලංකාවෙත්. ඉතින් මේ වගේ තමයි මම මාළු හොද්ද හදාගන්නේ. ඉතින් මුලින්ම ලුණු අමිරිස් රම්පේ කරපිංච ඔය හැම දෙයක්ම මේකට දාලා ඊට පස්සේ මාළු ටික හොඳට හොදලා පිරිසිදු කරලා මේ විදියට වතුරෙන් තඹ ගන්නවා. ඊට පස්සේ මේක හොඳට තැම්බීගෙන යද්දී තමා මම පොල් කිරි එකතු කරන්නේ මේකට. පොල් කිරි චුට්ටක් එකතු කරනවා දුග්ගුවට. මේ බලන්න ඉතින් මැල්ලුම් එක්ක මේ මාළු හොදි තමයි ගැලපෙන්නේ ගොඩක්. මේ කේල මැල්ලුම් නම් හරිම රසයි. ඔයාලටත් පුළුවන් හදලා බලන්න. යුරෝප රටවල ඉන්න ඔයාලා ළඟ ගාඩන් කරන අය කඩවල තියෙනවා. ඉතින් අරගෙන හදන්න පුළුවන්. මේ තියෙන්නේ මං හදාගත්තු මාළු හොද්ද. ඉතින් ඔන්න දැන් මාළු හොද්දකුත් හැදුවා, මැල්ලුම් හැදුවා. ඉතින් ඔන්න ඩෙසර්ට් එකට මම සමපෝස ටිකක් හදනවා. අලුත් පොල් ගෙඩියක් හම්බුණා අපිට කඩෙන්. ඉතින් පොල් බෑවක් එහෙම ගාලා මේකට මම එකතු කරනවා ලුණු ටිකක්, සීනි, ඒ වගේම වතුර, පොල් එකතු කරලා තමයි මේක හදාගන්නේ. මේ සමපෝසත් හරිම රසයි. කොච්චර කෑවත් කන්න ආසයි. අපේ ගෙදර කට්ටියම මේ සමපෝස වලට හරිම ආසයි. මෙන්න මේ විදියට සමපෝස ටිකුත් ඉතින් ගුලි කරගත්තා. ඉතින් ඔන්න දැන් ඉතින් අපි කෑම වල රස බලන වෙලාවයි. ඉතින් මැල්ලුම්, ඒ වගේම පපඩම් ටිකක්, මාළු හොද්ද, ඒ වගේම අච්චාරු ටිකක් සමග තමා අද අපි කෑම ගත්තේ. මේ තියෙන්නේ මගේ තවත් හැදීගෙන එන මගේ බේබි පිපිඤ්ඤා. ඉතින් මේ ගස් දෙකෙත් ගෙඩි කරල් පිරෙන්නම තියෙනවා. ඉතින් මම ලොකු වුණාම පෙන්නන්නම්. දැනට තියෙන්නේ ලොකු වෙච්ච එක පිපිඤ්ඤා කරලක් වගේ. මේ තියෙන්නේ ඒක තමයි. ඉතින් ඒක කඩන්නේ නැහැ. තව චුට්ටක් තියලා තියෙනවා බල ආසාවට. ඉතින් මෙන්න මේ වගේ දේවලුත් දැන් වත්තේ හැදීගෙන එනවා. ලස්සනටම එළවලු ටික දැන් හැදීගෙන එනවා. ඉතින් මගේ වත්ත පෙන්වන්න වත්තේ දේවල් ගොඩාක් තියෙනවා මට ඔයාලට. ආයේ ඉක්මනට මෙන්නම්. ඉතින් එහෙනම් සුබ දවසක් ඔයාලා හැම දිනාටම ආදරෙයි.